මොකක්ද අනේ ඔයා මට කියන්න තියනවා කියලා කිව්වේ? මොකද්ද? ඇයි අර උදේ කිව්වේ කියන්නම් කියලා? මොකද්ද මම මුත් කිව්වේ නෑ බොරු කියනවා. අනේ බොරු නෙමෙයි දැන් මං ඔයා කියවනේ වැඩට යනකොට මේ ඔයාට දෙයක් තියෙනවා බඩුවක් කියන්නම් හවසලා ආපුවම කියලා වැඩට ගින් ආපුවම. ඒ වැඩට යන්නේ නැතුව ඉඳී කියලා මං කියන්නේ හැදුවේ. බොරුවට කිව්වේ. නෑ මොකක් හරියක් තියෙනවා කියන්න නේ. නෑ. හොරයක් තියෙනවා. නෑ ඔයා මොන හරි මං කියන්න තියෙනවා එහෙම කිව්වම ඔයා නැවතිනවනේ. කප ටිකවත් දැම්මේ. ආ ඒ කියන්නේ මම වැඩට යවන්න නැතුව තියාගන්න. ඔව්. එතකොට කන්නේ කොහොමද? කන්න කටින්. කටින් කන්න නිකන් එන්නේ නෑනේ. අනේ ඉතින් කටින් නම් තමයි කන්නේ ඉතින්. නේද මම හැමදාම වැඩ කරන්නේ මේ අවුවේ ඒකයි මං ඉතින් යව්වේ වැඩ කරන්න ඕනේ තමයි අපි තැනකට එන්න ඕන. මම දැන් මේ මින්දර මේ. එහෙම කියන්න එපා ඉතින් තැන මට ලොකු දේවල් ඕනේ නැහැ. එන මොනවද වටෝ? මට එදා එක වේලක් හරි කාලා ළමයි එක්ක දරුවෝත් එක්ක සතුටින් ඉන්න තිබ්බනම් ඒ ඇති මට මාලිගාවක් ගෙවල් දරුවා මම ලොකු යානමම නෝන. මොකද මරුණාම වරන් යන්නේ නැහැ නේ. ඒනොට එහෙම බෑනේ. දරුවන්ට දෙයක් ඉතුරු කරලා. කෙල්ල තුන් දෙනෙක් ඉන්නේ. ඒක තමයි දරුවෝ තුන් දෙනාට දෙයක් ඉතුරු කරලා. එයාලට මොනවාරි හදලා දෙන්න එපා. හිතලා දෙන්නේ. එයාලා ගනාගතේ ගැන හිතන්න එපා. ගෙදරට වෙලා ඉඳලා කකා බිබි නිදිලා හරියන්නේ නැහැ නේ මං. ඔව් ඉතින්. එම මයමයි කියලා ඉතින් ඔයාගේ ජීවිතේ විනාශ කරගෙන හරියන්නේ නැහැ නේ. ඔයා ඕනට වැඩි වැඩ කළා එහෙම හරි දෙයක් වුණොත් මොකද කරන්නේ එතකොට? එතකොට කොහොමද අනාගතේ හදන්නේ? ඒක එහෙම තමයි. ඉතින් බලමු නේ. මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ඔව්. අපි දරුවන්ට උගන්වනවනේ මහන්සියලා. කොහොම හරි. දරුවෝ දැනගන්න දෙමාපියන්ගෙන්ම බලාපොරොත්තු වෙන්නේ නැතුව ඉන්න. අපි ඔයා කුලී කරලා එයාලට උගන්වනවා. එයාලත් දැනගන්න ඕන හොඳට ඉගෙන ගන්න. එයාලා ඉගෙන ගත්තා කියන්නේ අපි දෙයක් දුන්නා වගේ තමයි. අපිට පුළුවන් දේ වෙන අපිට ගොඩාක් දේවල් නැහැනේ. අපිට එයාලට උගන්වන්න පුළුවන්. ඇති ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා. නෑ නේ දුක් විඳිනවට මම කැමති නෑ. හරි අපි දුක් විඳොත් තමයි සැපට. දැන් සැපෙන් ඉන්නවා. දැන් සැපෙන් හිටියොත් එහෙම. දැන් සැපෙන් තමයි ඉන්නේ. දැන් කියන්නේ. හරි මං කන්නේ. යන්නේ ගින් කන්න. සුදු මොනවද නේ අහත දිහා බලන්න උඩ බලන්න කරුවලේ කල්පනා කරා. තරු ගොඩාක් තියෙනවා. කොයි යන්නේ තරු නැහැ නේ එකක්වත්. නෑ නේ ගේ ඇතුලේ ඉන්න බෑ රස්නේ. ඒක එළියට ඔයා ඉතින් ෆෝන් එක බල බල ඉන්නවා මට කම්මැලි ළමයිනුත් නෑ. අම්මලා ගෙදර ගිහිල්ලා. මේ යාළුවෝ ඉතින් මැසේජ් කරලා තිනවා ඉතින් ඔයාලා රිප්ලයි කරන්න බෑනේ. ඒක තමයි මම කරදර කරේ නැත්තේ. මම බත් බෙදුවේ නෑ බෙදාන කනවද සීතල වෙනවා බත් බෙදලා තිබ්බා. මං කන්න. කොයි ඉතින් අහතේ නෑනේ තරු. කෝ තරු? මට විතරයි පේන්නේ තරු. යයන් ගෙටය. කොහොම ඉන්න හොඳ නෑ රැයට. ඇයි ඒ? තනියම කරුවලේ ඉන්න හොඳ නෑ. කලුවර බබේ කම්මෙන්න නියේ ඉන්නේ. අනේ ඉතින් මේ රස්නේ අප්පා ඉන්න බෑ. හරි මෙහෙට නම් හුලන් නෑ ඉතින් ඔයා කන්නකෝ. හුලන් තියනවා ඉතින් මෙහෙට. අනික ළමයි ආවම ගෙට එන්න ළමයි අම්මලා විතර. එන්න ගෙට එන්න. යන් මම. එහෙනම් මං කනවා ගිහිල්ලා. එළියට එන්න පාර මාළු බදපුවා තියෙනවා. අද මාළු බෙදලා තියෙන්නේ? ඔව්. මොනවද? වැව් මාළු. වැව් මාළු. බදලා තියෙන එළියට එන්න පා ගෙට එලා කාලා. හරි එන්න නෑ මම යනවා. ඉතින් ඉස්සෙල්ලාම කියලා අපිට ආපු ඕඩර් වලින් ඔන්න ටික දෙනෙකුට යවන්න පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම ඉල්ලපු අයට දෙනව නැත්තම් තරහ වෙනවනේ. ඉතින් අනිත් අය තරහ වෙන්න එපා. ටක් ගාලා හෙට ආයෙ තෙල් එක හදනවා. හදලා ඔයාලටත් එවන්න. මොකද බබාලත් එක ටිකක් කරදරයිනේ. ඉතින් ඔයාලා දන්නවනේ. හිමි සැරේ හොයා ගන්නත් ඕනේ. ඉතින් තරහ වෙන්න එපා. අනිත් අයට එවනවා. එවන්න නැතුව ඉන්නේ නෑ. බලන්න ඕගොල්ලෝගේ නම් තියනවද කියලා දුන්න කට්ටිය. අන්න බලන්න අඳුරන යාළුවෙක් ඉන්නවා. බලන්න අඳුරනවද කියලා. වලනේ. මෙන්න වැඩ. කොහොමද යාළුවනේ අද ඉතින් මේකට කොටු වෙලාද ඉන්නේ. වැඩ තමයි ඉතින්. තව මල්ලි කෙනෙකුත් ඉන්නවා. මල්ලි. ඔන්න ඉතින් පේනවනේ අපි වතුනේ අද. වතුනේ. මේ ඉතින් අපි වතුර ගගා වැඩ කරන්නේ. අනේ කියපන්. Ay. Soy el canal lejos tiene que beda ගන්න. ඔව් වලවල් දිනවනේ කියන්න බැලුවා දෙන්නේ. දැනුත් මේ ටොයිලට් වල තාම වදින්නේ. උඹ ඉතින් මේක ඇති මෙහෙම කර දාගත්තා නේද? ඔව් බා. ඈ
මේ යටට ගාන තියලා වතුරනේ ඔබ කනින්ද බෑනේ මේ වතුර. පිටින්ෙන්ද වතුර මේකේ. අයි කිෂාන් නිම්සර මල්ලි 20 වෙනි උපන්දිනය සමරන ඔයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම හරියන්න කියලා ආශිර්වාද කරනවා. ඉතින් ඔයාගේ ආදරණීය අයියා තමයි කිව්වේ සුරංග. සුරංග අයියා තමයි කිව්වේ ඔයාට විශ් කරන්න කියලා. ඉතින් ඔයාට සුබම සුබ උපන්දිනයක් හැමදාම සතුටින් ඉන්න. ඉතින් ඔයාලා දෙන්න ආදරෙන් අපේ වීඩියෝ බලනවා. ඉතින් හැමදාම ඉතින් එයාගේ ඉල්ලීමක් තමයි මේක. ඉතින් ගොඩාක් ආදරේ දෙන්නටම